මේක පොඩ්ඩක් කියන්න. සසඳ දියපල්ලේ තිබේ යල කරත්තකාරයෝ කියපු කරත්ත කවි මේවට කිව්වේ ගමන් සීපද කියලා. පැරණි කරත්ත කවි කරත්තකරුවන්ගේ සාහිත්‍යය. කරත්තකරුවන්ගේ සාහිත්‍යය. සසඳ දියපල්ලේ තිබේ යල. දිය අත තියෙනවා නෙළුම් අල. ඒ නෙළුම් අලයක් අපි අරගන්නවා. සසඳ බලනවා. ඒකයි සසඳ කියන්නේ. අපි සංසන්දනය කරමින් බලනවා. මොනවද සංසන්දනය කරන්නේ? ඒ නෙළුම් අලේ තමයි පූර්වකృత කුසල කර්ම පෙර කරන ලද පින් බලය තියෙනවා ඒ නෙළුම් අලේ. ඊළඟට කියනවා සසඳ තිය මතු පිට තිබෙයි කොළ. මතු පිට ජලාශයේ වැහිලා තියෙන නෙළුම් කොළ වලින් ඒවා නීවරණ බාධක නීවරණ හැටියට මේ කොළ වැහිලා තියෙනවා උඩ. එතකොට වැස්සට පිළිබබා මෝරණ කැකුළු මඩ අපි ඒක සංසන්දනය කරනවා. අර පින් බලයෙන් උඩට නැගිලා යන නෙළුම් පොහට්ටුව. ඒ නෙළුම් පොහට්ටුව බෝසතාණන් වහන්සේ තමයි නිරූපණය කරන්නේ. එතකොට පිළිබබා මෝරණ කැකුළු මල මේක ක්‍රමක්‍රමයෙන් උඩට ඇවිල්ලා මඟ නවතින්නේ නැහැ. ජලාශයට ඇවිල්ලා ජලාශයෙන් උඩට මතුවෙනවා. මස්තකයින්ට මුතු කුඩේක නෙළුම් මල. මේක පිරෙන මාළුන්ට මුතු කුඩයක් වාගේ නෙළුම් මල බුදුරජාණන් වහන්සේ සංකේතවත් කරමින් පිපෙනවා. අර බෝසත් චරිතයේ අවසානය. එතකොට මේ කරත්තකාරෝ කියන්නේ මේ මස්තකයින්ට මුතු කුඩයක්. ඒ කියන්නේ මාළුන්ට මුතු කුඩයක් වාගේ පිපෙන නෙළුම් මල. නමුත් මාළු දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ සෙවණ අපට දැනෙන්නේ නැහැ. අපිව පහු කරගෙන යන නෙළුම් පොට්ටුව වාගේ අපේ ඇඟේ හැපිලා ගියේ බෝසත්වරු බුදු වෙලා යනවා. මේ කරත්තකාරයෝ කියනවා අපි මේ සංසාරේ පීන එහා මෙහා යනවා. බුදුරජාණන් වහන්සේගේ සේවන අපට තේරෙන්නේ නැහැ අපේ කරුණ. වැස්සට දැන් ඊළඟට කියන සසඳ සඳපානේ අපි යනවා. අපි හඳපානේ යනවා. මක්කොලි බඳට ගොම්බානක් බැඳලා මක්කොලිය කියන්නේ කරත්ත වියදහේ ගොම්බානක් බැඳගෙන අපි මේ ගමන යනවා. වියසක අපේ පිටිපස්සෙන් එන බව එතන කියවෙනවා. ඒක කියනවා. මේ සංසාර ගමනවා කියන ගමන. ඒකට සක්කිය ගව්වට රෝදය කරගෙනවා. ගව් 6ට මේ රෝදේ කරකිලා නවතිනවා. ඒ කියන්නේ හිතෙන් වල ගාල ඒක ලිහෙනවා. කරත්ත ලිහලා අපි සංග්‍රහ භුක්ති විඳලා යනවා. ඒක තනක් නාරම්මල දත්කකුලට නාරම්මල ලත වෙනවා. එතන ගිහිල්ලා දත්කකුල කිව්වේ සිනා වෙලා අපිට සංග්‍රහ කරන කාන්තාවන් එතන ඉන්නවා. ඒක අපි විඳින සන්තෝෂෙන් යන්නේ. අපි මේ ගමන තුල නවාතයන් තනින් අරගෙන සන්තෝෂෙන් සිනා වෙවි යන ගමනක්. මේක හරි ලස්සනට බුදු ධර්මයේ පන්සල් ආසන ඉගෙනගත්තු පැරණි කරත්තකරුවන් ගායනා කරේ. මේ සින්දුව 1996 අවුරුද්දේ මම ලිව්වේ. මේක ගියා ලොස් ඇන්ජලිස් වලට ගිහිල්ලා ඉවරලා කොහොම ගියාද මන්ද? එයාවල හොඳම ගීත 20ට ඇතුළත් වුණා ලෝකේ. එදා. ඒ ගීත 20ට තේරිලා ඊට පස්සේ ඉතින් දැන් මේක රටවල් 240ක් රටවල් වල මේක වාදනය වෙනවලු. එතකොට දැන් මේ හැබැයි මම ලොස් ඇන්ජලිස් වලට ගියා. ගිහිල්ලා ගායකයන් 80ක් හිටපු වේදිකාවේ මමත් පැනලා හිටන් මේක සසඳ කියලා එදා ලොස් ඇන්ජලිස් වලින් අදා තෝරපු එක මම එදා පණ පිටින් ගිහිල්ලා කිව්වා ලංකාවෙන් ගිහින්. හැබැයි ඔබ සතුටු වෙන්න ඕන වෙනත් කාරණාවක් ඔය තියෙනවා. මේක ශ්‍රී ලංකන් සෝං මිසක් රෝණ බැද්දගේ සෝං නෙමෙයි. ශ්‍රී ලංකන් සෝං. ඔබටත් අයිති මටත් අයිති ශ්‍රී ලංකාවේ නම් හැමෝටම අයිති මේ සිද්ධිය. ඒකයි තියෙන්නේ. අපිට ලේබල් ගහන්න ඕනේ නැහැ. අවුකන බුදු පිළිමේ නෙළුවේ කවුද කියන එක නේ අපිට ඉන්නේ බුදුහාමුදුරුවෝ නෙලලා තියෙනවා. ශිල්පියාගේ නම ගහගෙන නැහැ. එහෙම එකක් තියෙන්නේ. අන්න මයි ගාව තියෙනවා. රත්න අනිම සූත්‍රයේ තියෙන මම ඉංග්‍රීසියෙන් සිංහලෙන් පාලියෙන් කියපු එක ඔක්කොම වචනෙන් වචනට අපි හාමුදුරන්ට අපි එකක් දෙන්න ඕනේ. හාමුදුරන්ට ඉතින් අපි යවන්න ඕනේ අන්තයට. තේරුම කියලා තියෙනවා. සත පහක් අය කළා නෙමෙයි මගේ වියදමෙන් හරි ගස්සලා මම මේක දෙනවා හැමෝටම. අන්න මම 30ක් විතර ගෙනත් දෙනවා. ඒක කොපි කරගෙන හැමෝම අහන්න. මම එකවරට දෙනවා. සසඳ දිය පල්ලේ තිබේ යල්ලා. අපි කියමු. මේ අඳුරේ තියලා පටන් ගන්න.
සඳ පොබයන සාවුන්ට සඳ පොබයන සාවුන්ට එයන්නේ පිටයි මක්කොලි වඳට දුටු විගසට ගිරවුන්ට දුටු විගසට ගිරවුන්ට කාලෙලි හඤයි මදි සකිය සදව්වට රෝදය කැරකෙනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා මොනවා කරන්නද සසඳ සසඳ දැන් එහෙනම් නවතිනවා